යාළුවනේ අද ඉන්න යාළුවා අපේ ඔන්න ස්ටේ මේ යාළුවා ට්‍රේනින් එකට පටන් ගන්න හදන්නේ මේක බලන්න පැටියා ට්‍රේනින් එකට ලෑස්ති මෙයා ඔන්න බලන්න තව ටිකකින් අපි ආව යාගේ මූලික කිරීම පුහුණුවීම පටන් ගන්නවා නොමයි වෙන්නේ හරි එහෙනම් පටන් ගමු මෙයාගේ ට්‍රේනින් එක Tell stay. 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 Down. Stay. Down. 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 Very good. Good girl. Very good girl. Stay. Stay, Sally. Stay. Good. Stay. Stay. Sit. Get up. Sit. Stay. Stay. Sally, come. 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 Good dog. Heel. Heel. Sit. Good dog. Very good. Very good baby. Good. Ball, 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 search, ball, ball, search, 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 your ball, search, 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 ball. Come on, good girl. Come on, bayaran bro. Good girl, Sally. Good boy. Good girl, Sally. Good girl, Sally. Very good. Sally, out. Out. Loose. Ball out. Good dog. Very good. Very good. Sally, drink. Drink. Sally, come. Good girl, Sally. Easy girl. Very good, Sally. Good girl, Sally. Easy girl. Good girl, Sally. Okay, drink. Okay, Sally, sit. Sally, sit. Now, sit. Sit. Good girl. Stay. Stay. මෙයා දැන් grooming කරන්න යන්නේ. මේ විදිහට මේ සතාගේ කන සුද්ධ කරන්න මේ පුළු කැල්ල අරගන්න. ඒකේ හොඳට කන ඇතුළ වටේ ඉස්සලා සුද්ධ කරගන්න. අනිවාර්යෙන් මොකද මේ ඊයේ ක්ලීන් කරන්න ඕනේ. මොකද මේගොල්ලන්ගේ ආසාදන ඇති වෙන මොකද හේතුව සත්තුගේ ඒ තියෙන ද්‍රාවණ එළියට එනවා. ඒ දේවල් කනේ රැඳුනාම එතන ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මොකද වෙන බැක්ටීරියා එතන ඒ ටික තමයි මේ බයයි මට මේව කරන්න දැන් ආයි දැන් හෙට ඉඳන් නාවනකොට හොඳට ඒ ටික හරිය පීරනවා නේද? එතන දැන් මේ ගුලි ගහලා තියෙන්නේ. එතකොට මේ ආසාදන ඇති වෙනවා මේ හැමටත් එක්ක අල්ලලානේ තියෙන්නේ. ඒකයි බයයි මම. අනිත් පැත්ත අදසයි ඉන්නවා පීරනකම් ඔක්කොම කරනකම් මට එතන නිකන් ආන් ඒකයි එතකොට මේවා ආසාදන ඇති වෙනවා. ඒක තමයි වීල් එකේ අපු ළමයා කීවේ දැන්. එයාගේ තින්න එයාගේ බල්ලු හදනවා එයා. මේ පේන තුවාල වෙලා අම මේ වෙලා මේවා වෙලා. අම වැඩි මේකගේ මාර පණ්ඩි ඒ හරිය වැඩිනේ. stay here. Good job. Very good. ඉතින් මේ සත්තුන්ගේ මේ වගේ දේවල් ආවයන් පස්සේ දිගටම ආවයන් පස්සේ හැම මේ තුවාල වෙනවා. වෙනවා.
මේ රතු පාට අනේ වෙලා ඔව්. තියෙනවා. ඊට පස්සේ දිගටම ඕක ගිහිල්ලා හා. බැක්ටීරියාවක් ඇති වෙලා ඔව්. මේක ආසාදන ඇති වෙනවා. අර නිකන් මහාම අර දැන් අර කට්ටියගේ අර හැඩපළු ගෙතෙනවා කියලා ජෙතෙන්නේ නේද? ඔව්, ඔව්, ඔව්. ඊට පස්සේ කපනකොට දැන් මේ වගේ ලෝම තියෙන සත්තුන්ගේ මෙහෙම වෙනවා. මේ වෙනවා නේද? ඔකට දැන් ඇන්ටල් එහෙම පීරන්න ඔව් ඔව්. හා. ඔව්. ඕන බලන්න. මේ තියෙන ආසාදනය වුණාම පණ්ඩි කියන්නේ මේ අර කැට ගහිලා දැන් ඔන්න කැපුවා. ඊට පස්සේ රතු පාට වෙලා. stay. ඔමින් stay. stay. stay here. now. good dog. very good. very good. ඉතින් මේ අර මේ වගේ වතුර ගියොත් ඔව්. ආපු නරක නරක. හා. උතපන්නේ නිකන් සේව් කරනවා. හා. stay. Jadi Okay. Stay. Stay here. Stay, Sally. Stay. Stay. මේ ඉතින් අපිට ඇවිල්ලා වහින කාලේ වතුර ගියා. එන්න අපි සැලීගේ රූමින් එක කරන්න. සැලි stay. මේ බ්‍රෂ් එකකින් මේ පණ්ඩි මේ අතට ඉස්සෙල්ලා පීරන්න ඕන. මේ කැටි ගහිලා තියෙනවා මේගොල්ලෝ මේ පණ්ඩි දික් වෙන සත්තු මේගොල්ලන්ගේ ලෝම ඉර වෙලා තියෙන එකේ. එතකොට අර රිලීස් වෙලා පරණ ලෝම කැඩිලා යන්න එන මේ විදිහට රූමින් කරන්න ඕන. පේනවද මේ? පොලි තියෙනවා. එතකොට දැන් මේකේ සත්තු ආසාදනයට ලක් වෙනවා ඇතුලේ පණි තියෙනකොට දිගටම එතකොට ගේ දිගේ හැමතැනම විසිරීලා යනවා. ඒ ගතිය තියෙනද එහෙම වෙන්නේ නැහැ. කරාම රූමින් කරාම ඒ මරණු පණි ගල වෙලා යනවා. ඉතින් ඔන්න රූමින් එක කරනකොට ඉන්දුල්ලු ඉන්නවනම් ඊට පස්සේ සතාගේ ලෝම කැටි ගහිලා තියෙනවා. ඒවල් ලිහිනවා. ඉතින් විශේෂයෙන්ම තේල් එක මේ වගේ බ්‍රෂ් එක පාවිච්චි කරන්න.